itu polling kami tahu kadang ada lagi ya nih. Jadi nama kau Menggerendam. Insan Sila Deguling Supushpita Samata Vidasun Guling Supushpita Siu Iriau Perat Agana Adarshmat Purna Adarshyak Manovi Param Pehli Batak Sampurna Karne Samata Vidasanadi Kusal Daham Ras Karne Siya Avasan Kabala වන්දනා කර ගැනීමට අවස්ථාවක් දුන්නේ. අපේ ගෞරවය විශේෂයෙන්ම ඔබට පළ කරනවා. භාෂා සංගරත්නයේ අවසර විශේෂ මතක් කිරීමක් තිබෙනවා සදහවතුනි. ඈතින් දෙසොල්වනේ වැඩම කරවන දේහයන් සහිත දෙන මේ ස්ථානයට වැඩම කොට තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය මේ ප්‍රධාන පරිසරයට වැඩම කරනවා. ඉන් අනතුරුව සියලුම අපේ අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේගේ පවුලේ ඥාතීන් එක පවුලකින් 15 දෙනා බැගින් එක පවුලකින් 15 දෙනා බැගින් මවතියා ඥාතීන් ප්‍රධාන 15 දෙනා බැගින් මේ අප කතා කරන කතිකාසනයේට පිටුපසින් තිබෙන පරිසරයේ අසුන් පනවා තිබෙනවා. මේ පවුලේ ඥාතීන් 15 දෙනා බැගින් පැමිණ තැන්පත් වන්නට පුළුවන්. එක අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේ නමකදීන් පවුලේ 15 දෙනා බැගින් පැමිණ ස්වාමීන් වහන්සේලාගේ අනතුරුව පැමිණ අසුන් ගන්නට පුළුවන් බව අපි සිහිපත් කරනවා. ඒ අනුව අපවත් වී වදාළ පූජනීය මල්වණේගම සමින්දිවි ස්වාමීන් වහන්සේගේ පියාණන් සහ මාතාව ජිනදාස මහත්මයා සහ නන්දාවතී මහත්මිය ප්‍රධාන පවුලේ සමාජිකයින් අපවත් වී වදාළ පූජනීය නාවලපිටි උත්තරානන්ද ස්වාමීන් වහන්සේගේ පියා මව විජයානන්ද මහත්මයා සහ ප්‍රධාන පවුලේ සමාජිකයින් 15 දෙනෙක් අපවත් වී වදාළ පූජනීය උඩවලදී සන්තසුමන ස්වාමීන් වහන්සේගේ මෑණියන් පියාණන් ප්‍රේමාවතී සහ බන්දු වර්ධන ඒ දෙපළ ප්‍රධාන අමරපොන් මහත්මිය ප්‍රධාන 15 දෙනෙකුන් යුත් පවුලේ ඥාතීන්. ඒ වගේම අපවත් වී වදාළ පූජනීය රුසියාවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ पूजनीय रोमेनियाවේ ධම්මරන්සේ ස්වාමීන් වහන්සේ पूजनीय ඉන්දියාවේ ධම්මගමශී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පැමිණ සිටින ඒ අමුත්තන් වෙතට අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් අනතුරුව ඇතුළත පරිසරයට සහභාගී වන්නට කියලා 15 දෙනා බැගින්
ජීවිතයේ අල්ප බව දෛවය හමුවේ අභිභෝගයට ලක් වූ ඔබට කිසිදු අපට සිහිපත් වෙන්නේ අපේ මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටක වාගීශ්වර ශාසන ධජ මහෝපාධ්‍යාය අතිපූජනීය නායකණීය අරිය ධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ දිනපොත තුළ සටහන් කළ සුවිශේෂ කරුණා දිනපතා රැස් කර ගන්නා වූ සකල කුසල සම්භාර ධර්මය බාහට සර්වඥතා ඥාන ප්‍රතිලාභයේ පිණසම හේතු වේවා. ජීවිතයේදී ත්‍රිපිටකධාරී වීමට පංච අභිඥා යන්ගෙන් නොපිරිහි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සැලසීමට අදසක් ඒ දිනපොතේ සටහන් කළ සියලු පිටු අතර සැඟවී තිබුණු දහම් කරුණු එලෙසම මොහොතක් පාසා මේ වස්සාන සමය තුළ සෑම මොහොතකම තමුන්ගේ පැවිදි මත අකුරටම සුරකිමින් සුරක්ෂා කරමින් පැවිදි රෝහල්ගත කරන වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේලාට ලැබෙන ඖෂධ දිව්‍ය ඖෂධයක් බවට පත් වේවා. තත්පර වලින් මොහොතින් මොහොත උන්වහන්සේ සුඛී සුවපත් භාවයට පත් වේවා. දැඩි සත්කාරයකදී ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ ප්‍රධාන සෙසු ප්‍රතිකාර ලබන්නා වූ සියලු තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලාට ඉක්මන් යදු සුවය නිරූපී සුවයක් වේවා. ඖෂධ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ දැන් සාමීති දෙවෙනි සිවදෙසින් වැඩම කළ වදාළ සාහිකායික මහා සංඝරත්නය පාදාභි වන්දනයෙන් අපගේ ගෞරවය පෙරදැරිව තාමසෙමින් ජීවිතය ගිහි කල මේ අනතුරට ලක් වූ නම් රජයේ නියෝජනය කරමින් රාජ්‍ය කාර්යයන් සඳහා සහයෝගය ලබා දෙන සියලු ලබා සිටි මොහොතක අනපේක්ෂිත ආකාරයෙන් නිවන් පුරේ රුවන් දුර්පසයා වැඩම කළ ඒ යතිවරයන් වහන්සේ වෙනුවෙන් ධර්ම සම්වේග ප්‍රාප්තව වැඩම කරන මොහොත සීමා මාලකයේ වෙත විදේශීය භික්ෂුන් වහන්සේ ඒ වගේම විදේශ රටවල විවිධ දූත පිරිස් මේ ස්ථානයට පැමිණ සිටිනවා වැඩම කර සිටිනවා. ඒ සියලු දෙනා වහන්සේ සීමා මාලකයේ වෙත වැඩම කොට වැඩ සිටින මොහොත ඒ අනතුරුව ඒ පිටුපසින් අපේ අපවත් යෝදාල යතිවරයන් වහන්සේලාගේ පවුලේ ඥාතීන් පැමිණ අසුන්දන්නවා ඇති. කලට වැසි වසින යුගයක් ලබා දීමට සැරසී තිබෙන මොහොතක්. ඒ මොහොත වෙනුවෙන් ඒ සංවිධාන කාර්යයන් අපේ අපවත් වී වදාළ අතිපූජනීය නායකනේ මහා අපේ නායක ස්වාමීන් වහන්සේ දිව නිරිතින් බලා වදාරන බව අපට විශ්වාස කළ හැකි මොහොතක්. එවන් මොහොතකයි ආමන්ත්‍ර උත්සව සභාවේ කටයුතු සමග ඒක හොඳයි. තාවට කියන්නේ පංචකූල පූජාව කියන අවශ්‍ය නැහැ. උන්වහන්සේලා ගුණ පුරුෂය. ඊළඟට ආස්වාමීන් වහන්සේ උපන් ගම අපේ ඥාතිවරේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී අවසන් හුස්ම දක්වාම කටයුතු කළා. උන්වහන්සේ මේ ආරණ්‍යයට වැඩම කරලා දීර්ඝ කාලයක් වැඩ ඉඳලා අවවාද අනුශාසනා කළා.
දෙනමක් වැඩ සිටියේ මේ ආරණ්‍ය සේනාසනය අද වික්ෂුන් වහන්සේලා 209ක් පමණ වැඩ ඉන්න සේනාසනාව. උන්වහන්සේ වැඩම කිරීම ගැන සන්තෝෂයි. උන්වහන්සේ තාම ආදර ගෞරව භක්තියෙන් පිළිගනු ලැබෙනවා කියලා කවුරුත් සාදුකාරයක්. කාර්යංග මහා පණ්ඩිත අතිපූජනීය අත්ංගනේ රතනපාල විදාන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහාන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජක රැල්ලේ ඥානාවාස ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ ප්‍රධාන අනුශාසක, මේ අවස්ථාවට පැමිණි රාජ්‍ය නිලධාරීන්, කායික මහා සංඝ රත්නයේහි ඉන්න කලින් දෙලෙන්ට කොට මෙන්න යා ඔව් යන්නේ හිමියලි